මට හම්බුණා මල. ඉතින් මට හිතෙනවා මල ගැන කියන්න හුඟක් අය මල දැකලා තිබ්බට මලේ කතන්දරේ දන්නේ නැහනේ. ඉතින් මේක ඇවිල්ලා ඇන්තොෆයිටා වංශයේ ප්‍රජනක හරි. දැන් මේක සපුෂ්ප ශාකයෙන් ගත්තේ. එතකොට සපුෂ්ප ශාකයක ප්‍රමුඛ වෙන්නේ බීජාණු ශාකය. ඒක ස්වාධීනයි. ප්‍රබල සංශ්ලේෂණය කරනවා. එතකොට ජන්මාණු ශාකය ගත්තොත් ඒක නිලීනයි. ඒක මේ බීජාණු ශාකය මත තමයි සම්පූර්ණයෙන් මේ අපිලා ජීවත් වෙන්නේ. ජීවිත කාලය කෙටි. හරි දැන් අපි බලමු මල ගැන. මේ මල කියන්නේ විකරණය වුණ පරෝහය. මේකේ පත්‍ර වල හතරක් තියෙනවා. අපි බලමු මේකේ පත්‍ර වල මොන කියලාද. මේකේ තියෙනවා මණි පත්‍ර. ඊට පස්සේ තියෙනවා දල පත්‍ර. මෙතන පුංචිත් තියෙනවා රේණු. මේ කොටසට කියනවා අණ්ඩප කියලා. එතකොට මණිපත්‍ර, දලපත්‍ර, රේණු, අණ්ඩප කියන පත්‍ර වල හතරෙන් තමයි මේක සමන්විත වෙන්නේ. දැන් එකින් එක බලමු. මණිපත්‍රය ගත්තොත් සාමාන්‍යයෙන් කොළ පාටයි. මල විවෘත වෙන්න කලින්, ඒ කියන්නේ පොඩි කාලේදී දලපත්‍ර ආවරණය කරලා ආරක්ෂා කරන්න තමයි මේ මණිපත්‍ර තියෙන්නේ. එතකොට දලපත්‍ර ගත්තොත් එහෙම හුඟක් වෙලාවට ඒක වර්ණවත්. ඒ වුණාට සුළඟ මගින් එහෙම පරාගණය වෙනවා නම් මේක වර්ණවත් නැහැ. මේකේ වැදගත්කම ඇවිල්ලා පරාකාරක ආකර්ෂණය කරන්න. හරියට බඹරු තෙමරු වගේ. ඊට පස්සේ රේණු ගත්තොත් රේණු කියන්නේ ශුද්‍ර බීජාණුපත්‍ර. මේ රේණු වල කොටස් දෙකක් තියෙනවා. මෙතනින් තියෙනවා පරාගදානිය සහ සූත්‍රිකාව කියලා වුන්තිය. ඒකෙන් තමයි මේක සම්බන්ධ වෙලා තියෙන. මේ පරාගදානියක් දෙකට කපලා බැලුවොත් අපිට පේන්න තියෙනවා පරාග කෝෂ ටික. ඒක ඇතුලේ තමයි ශුද්‍ර